අධික වියදම් ක්‍රම වලට යන්න බැරි වෙයි. ඒකෙන් කොටසක් දුන්නොත් එතනින් දෙන්නක් කියලා කියනවා. දාන්න ඕන දැන්සේ ප්‍රශ්නවත් දැන් කතා කරන්නේ නැහැ. ආයුර්වේද ඖෂධයක් විදියට මදන මෝදක අනුමත ඖෂධයක්. නමුත් ඒක ප්‍රමාණය ඉක්මවලා යම් යම් වෙළඳසැල් වල විකුණනවා. මම දැන් ඒකෙන් මම දැන් පොලිසිය ස්ථානවලදී දන්නවා. මම දැන් දරුවෝ විශාල ප්‍රමාණයක ඒකට ඇබ්බැහි වෙනවා. නමුත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න විදිහක් නැහැ. ඇත්තටම ආයුර්වේද දෙපාර්තමේන්තුව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව තියෙන ඉතින් ඒක මම සාකච්ඡාවක් කළා. නමුත් ඔවුන්ට ගන්න ක්‍රියාමාර්ගිකුත් නැහැ. මොකද ආයුර්වේද කොමසාරිස් ජනරාල් තමයි අවසන් බලධාරිය විදිහට තීන්දුවක් කරන් තියෙන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු රාජකාරියක් පොලිසියට හෝ වෙන කාටවත් කරන්න බෑ. මටම තමයි කරන්න පුළුවන්. මේ තුමා ඒ කාර්යය කරනවා කියන එක ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේ වෙනකොට ඇත්තටම විශාල ළමුන් ප්‍රමාණයක් මේකට ඇබ්බැහි වෙලා තියෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නත් පුළුවන් වෙන්නේ මම දැන් අපිට නෙවෙයි. ඔබතුමාලාගේ අමාත්‍යාංශ මට්ටමින් හරි ඇත්තටම මේක නියාමනය කිරීමේ බලධාරිය විදිහට ආයුර්වේද කොමසාරිස්තුමා බලය පවරන නිලධාරී වෙනකොට පළාත් ආයුර්වේද කොමසාරිස්තුමේටත් ඒ බලයක් නැහැ මම හිතන්නේ. ඒකින්ද යම් කිසි අවස්ථාවක මම දැන් මේ අපි කතා කරා සභාව පොලිසිය අපේ වෙළඳ සංගමයක් දැඩි විරෝධයක් දැක්වුවා මේ ළමා ප්‍රජාව මේ පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. ඇත්තටම මේක මම දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ තියෙන ප්‍රතිපත්තිමේ තීන්දුවත් එක්ක තමයි සාකච්ඡා කරලා මේ ළමයි මේ වැටෙන අමාරුයි ගලවා ගන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒ සඳහා මම හිතන්නේ අමාත්‍යාංශ මට්ටමින් ඔබතුමාට වැඩියත් ඒක ඇති කියලා මම විශ්වාස කරනවා. දැනට වැලිමඩ කැප්පෙටිපොළ මේට අමතරව බණ්ඩාරවල බිඳුනුවැව ඇටම්පිටිය හොරලකල හැමතැනම මේක ක්‍රියාත්මක වෙනවා. මම ඒක ඔබතුමාගේ අවධානයට මේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ පැත්තෙන් කිව්වා වගේම තමයි මේ වැලිමඩ තියෙන ඒ ආයුර්වේද උසාල මේ මදන මෝදක සැපේමි මධ්‍යස්ථාන බවට පත් වෙලා තියෙන්නේ. ඒතර අපි දැන් ඒක සභාව විදියට ආයුර්වේද කොමසාරිස්තුමාට දැන්වාට පස්සේ කොමසාරිස්තුමියගේ පැත්තෙනුත් මේ දැන්වා අවස්ථා කීපයකදී විමුක්තියනේ අවස්ථා කීපයකදී බැටලින් කරද්දී ඒ ප්‍රමාණය ඉක්මවයි නිර්දේශන ඉක්මවයි ඒ ආයතනයේ ඒ වෙනසක් කටයුතු කරනවා. ඊපස්සේ අපි ප්‍රාදේශ සභාව කියන මේ වෙනකොට ඒ අයගේ වෙනද බලපත්‍රය අවශ්‍ය කරලා අවලංගු කරනවා කියලා දැනට දැනීම යවලා තියෙන්නේ. ඒ නිසා මේක නිකන් නගරයට සහ ප්‍රදේශයට ගැටලුකාරී මේ තැනකට පත් වෙමින් තියෙනවා. මම හිතන්නේ අපේ පොලිස් දෙපාර්තමේන්තුවට මොනම කනපනතක් හදුවා චූටි හෝ බලතලයක් තියෙනවා කියලා තමයි ඉතිරි කරලා තමයි මේ දේවල් කරේ. නමුත් මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිම පොලිසියට බලතලයක් නැහැ මේ මදන මොදගේ අල්ලන්න. ඒ වෙළඳසලක් වැටලීමක් කිසිම බලතලයක් නැහැ. ඉතින් ඒකේද වැරදි අවබෝධයක මම හිතන්නේ හැමදෙනාම ඉන්නේ පොලිසිය අල්ලන්නේ නැහැ කියලා අල්ලන්නේ. නමුත් මට පුළුවන් ඔකේ මං ගිය සතියේ ට්‍රාන්ස්පෝර්ට් එකක් කළා ඒව අල්ලන්න පුළුවන්. රජයේ හැටියට අවධානයෙන් ගන්නම්. දැන්ට මේක උතුමින බලලා දීපු වාර්තාවට මෙතුමද මේක වෙනද බලපත්‍රය අවශ්‍ය කරලා තියෙනවා. ඔව් ආයෙත් දැන් අපි සිටිය නම් වෙද්දක් දැනුවත් කිරීමක් කරා. එතකොට ඒ වෙලාවේ මේ ආයුර්වේද ඖෂධ නියාමන සභාවක් තියෙනවා. එතකොට ඒක පහුගිය කාලේ ඉන්ඇක්ටිව්ව තිබුණේ. දැන් තමයි ඒක ආයෙ ඇක්ටිව් කරලා තියෙන්නේ. එතකොට යාලා මාසෙකට සැරයක් සෞඛ්‍ය අමාත්‍යතුමත් එක්ක ගන්නවා කිව්වා මීටින් එකක්. එතකොට ඒකේ සමාජිකයෙක් තමයි ડોක්ටර් නායක කියලා බොරැල්ලෙන් එයා සම්පූර්ණයෙන්ම දැනුවත්. ඉතින් මම කිව්වේ පොඩි කාර්ය වහනක නෙමෙයි තැන. ඔක හදන තැන නිෂ්පාදනාගාර ලියාපදිංචි සහ නියාමනයේ බල කර තියෙන්නේ තාවේද මේ ඖෂධ නියාමන සභාවටනේ. ඒක ඇයි ඒක නොකරන්නේ කියන ප්‍රශ්නේ මම ඇත්තටම නැග්ගා. එයා කිව්වේ මේ හදිසියට ලිමක් කරන්න ගියත් යනකොට දන්නවා කියලා. එතකොට අනිත් හොඳම කරුණ තමයි එයා කියපෙක අපි කන්සයිරෝ නිකුත් කරනවනේ නිකුත් කරන්නේ ඖෂධ සංස්ථාවෙන්. ඒතර සංස්ථාවේ ගිය අවුරුද්දේ මැදි ඉඳන් නිකුත් කරලා නැල්ලු. එතකොට ඒගොල්ලෝ මේවා හදන්නේ මොකෙන්ද කියන එක ප්‍රශ්නයක් කිව්වා. එතකොට ඇත්තටම මේකට උඩින්ම තමයි එන්න වෙන්නේ. මුල දැටි කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම. මොකද මේ පොඩි
පොඩි කඩ පස්සේ ඇත්තටම යන්න මේ අවසන් 64ට මම විතරයි ඉන්නේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයෙක් විදියට 4 දෙනෙක්ගේ කාඩර් එකේ. ඉතින් මේ හරි අමාරුයි හැමතැනටම දුවන්නයි බලන්නයි. මොකද මේ අපිට ප්‍රවාහන හස්කමත් එහෙම නැහැ දෙපාර්තමේන්තුවෙන් දීලා. නිසා කරන්න ඕනේ ඇත්තටම නිෂ්පාදන ආයතනයේ ඇති කරන එක මිසක් පොඩි කඩ අහන එක නෙවෙයි මට තේරෙන විදිහට. මේවා ටිකක් සරල නෑ. දැන් ආපහු ආයුර්වේද ඔය විදිහට මාතෘ වෛද්‍යවරු ඊළඟට එනවා ඔය ප්‍රශ්නෙට අනිත් පැත්තේ. මේක ඖෂධයක් මේක අවශ්‍යයි කියලා ඕනේ. කොහොමද මේක නියාමනයක් අවශ්‍යයි නේ. ඒක නියාමනයෙන් තමයි ඒක නියාමනය වෙන්න ඕනේ. නැතිනම් සාධකල ගැටුවා. දැන් ඉතින් අර නීතියම පාලනය කරන්න පොඩි කට සමානකට වහනවා. ඒ අනුව සභාපතිතුමා කීතුවක් කරලා තියෙනවා. හොඳයි. ඒකෝට ඒකට ආපහු එයි සභාවට ගන්න. ආවා. එවිට මේක මෙහෙම කියලා තියෙද්දි බලපෑම් අවලං කරලා තියෙද්දි තියාලා කරනවා නම් ඊළඟට තියෙන ඔබතුමාට පැමිණිලි කරන්න පොලිසියට මේකට මේ කරලා තියෙද්දි මේ කාර්යය වෙනවා. ඒතකොට පුදුමාකාර ක්‍රියාමාර්ගය එතනින් ගන්න පුළුවන්.